සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ e-commerce web application එක. ඕනෑම web application එක sign in part එකේදී කොහොමද අපි හරියටම remember me option එකක් create කරගන්න කියලා. ඉතින් මේ තියෙන මම කලින් වීඩියෝ එකේ කතා කරා වගේම මගේ sign in design එක. ඉතින් මම මේකදී මෙතන email password add කරගන්න input field හදලා තියෙනවා. ඒ වගේම අපේ වැදගත්ම දේ වෙන remember me option එක විදිහට මම මෙතනදී check box එකක් set කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට එක ක්ලික් කරපුවාම ඒක check විදිහට set වෙනවා. ඒක අයින් කරපුවාම ඒක uncheck විදිහට set වෙනවා. ඉතින් අපි back end code එකට යන්න කලින් අපි මෙතනදී මේ cookie editor කියන extension එක use කරලා අපේ backend code එකෙන් සිද්ධන වැඩේ හරියට වැඩ කරනවද කියලා අපි මෙතන check කරමු. ඒ කියන්නේ මගේ මේ design එකේ remember me option එක වැඩ කරනවද කියලා අපි මෙතනදී කරලා බලමු. ඉස්සරලා මම මෙතන email සහ password මේ විදිහට enter කරගන්නවා. හරි මම මේ විදිහට මගේ email සහ password enter කරගත්තා. මෙතන දැන් කිසිම cookie එකක් අපිට බලන්න බෑ. ඒ කියන්නේ මෙතන cookie එකක් නැහැ. ඒ නිසා මම මෙතන remember me option එකේ tick එක click දාලා මම මෙතන sign in button එක click කරනවා. ඊට පස්සේ මේ විදිහට sign in එක හරියට වැඩ කරලා අපි home.php එකට එනවා. එතනදී මම දැන් check කරලා බලනවා cookie set වෙලාද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට email සහ password set වෙලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු අපේ back end code එක කොහොමද හරියට කරගන්න කියලා. මේ remember me option එකක් හරියට අපි කොහොමද create කරගන්න කියලා. ඉතින් මම Visual Studio Code එක open කරගන්නවා. ඊට පස්සේ මම මගේ sign in part එක තියෙන තැනට යනවා. ඉතින් මේ තියෙන මගේ sign in design එක මෙදා කතා කරා වගේම ඉතින් මම මේ තියෙන add කරලා මෙතන variable එකක් create කරගෙන තියෙනවා PHP script එකක් ඇතුලේ. සහ මම මේ දෙකම empty විදිහට තමයි තියන් දෙන්නේ. ඒ කියන්නේ මෙතන $email කියලා මම variable එකක් create කරගෙන ඒක මම empty විදිහට මෙතන set කරගෙන තියෙනවා. සහ password එකත් මෙතන මම variable එක create කරගෙන empty විදිහට තියාගෙන තියෙනවා. මොකද මේ දෙක මම create කරගත්තේ cookie එකක් තියෙනවා නම් විතරක් email එක සහ password එක view කරන්න. ඉතින් එහෙම නැත්තම් cookie එකක් set කරලා අපි ඒවා empty විදිහට තියන්න ඕනේ. ඒ හින්දා මම මෙතන මේ empty variable එකක් create කරගෙන තියෙන email සහ password කියලා. ඉතින් දැන් ඇත්තටම අපේ website එකේ cookie එකක් set වෙලා තියෙනවා නම් මම ඒක check කරගන්න if set එකක් දාලා cookie එකක් set වෙලා තියෙනවා බලනවා සහ ඒ cookie එකේ email කියලා cookie එකක් set වෙලා තියෙනවද කියලා බලනවා. එහෙම set වෙලා නම් මම මෙතනින් create කරගත්ත email variable එකට email කියන cookie එක මේ විදිහට set කරගෙන තියෙනවා. ඊට පස්සේ මම කරලා තියෙන්නේ මෙතන password කියන variable එකටත් කලින් වගේම password කියලා cookie එකක් set වෙලා තියෙනවද කියලා බලනවා. එහෙම set වෙලා නම් මගේ මෙතන password කියන variable එකට ඒ password cookie එක මේ විදිහට set කරනවා. ඉතින් ඊට පස්සේ මම කරලා දෙන්න මගේ input field වලට value එකක් විදිහට මේ හදාගත්ත variable දෙක show කරන්න PHP script එකක් දාලා echo කරලා තියෙනක. ඒ කියන්නේ මම දැන් මෙතන මේ email එකට අදාළ input field එකේ value එක විදිහට PHP script එකක් දාගෙන echo කරලා තියෙනවා මේ email කියන variable එක. ඒ වගේම මම මෙතන password කියන input field එකේ value එක විදිහට මම මෙතන PHP script එකක් දාලා echo කරගෙන තියෙනවා මගේ password එක. ඉතින් මේ විදිහට cookie එකක් හැදලා තියෙනවා නම් email එක සහ password එක value එකක් විදිහට මෙතන echo කරනවා. ඉතින් අපි බලමු කොහොමද මේ cookie එක set වෙන්නේ කියලා.
ඉතින් මම ඒකට කරලා තියෙන්නේ මෙතන ඔයාලා දැක්කා වගේ මගේ ඩිසයින් එක මම remove me option එක ඇඩ් කරගෙන තියෙනවා මේ විදිහට. එතනදි මම input feed එකක් තමයි යොදාගෙන තියෙන්නේ check box එක විදිහට. ඒක මම type එක check box විදිහට set කරගෙන ඒකේ class එක විදිහට මම form check input එකක් දාගෙන තියෙනවා. ඒ වගේම මම ඒකට id එකක් set කරලා තියෙනවා remember me කියලා. ඊට පස්සේ මම මේ cookie එක set වෙන වැඩි කරලා තියෙන්නේ මගේ sign in ෆන්ක්ෂන් එක කෝල් වෙනකොට. ඉතින් sign in බටන් එක ක්ලික් කරනකොට මමගේ මෙතන sign in ෆන්ක්ෂන් එක කෝල් වෙනවා. ඉතින් අපි බලමු script.js එකට ගිහිල්ලා කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. ඉතින් මම කලින් වගේම මෙතන variable දෙකක් හදාගෙන තිබ්බා. කලින් මම වීඩියෝ එකක කතා කරපු විදිහට email එක සහ password එක ගන්න. ඉතින් මේකෙදිත් මම remember me id එක අල්ලගන්න variable එකක් හදාගෙන තියෙනවා remember me කියලා. ඊට පස්සේ මම කලින් වගේම email එක සහ password එක append කරගෙන ඒකටම මම මෙතන r කියලා මෙතන මම r විදිහට remember me option එකේ අල්ලගත්ත මෙතන variable එකෙන් අල්ලගත්ත එක checkද කියලා check කරනවා. check නම් විතරයි මෙතන මේ r එකට append වෙන්නේ. එහෙම නැත්නම් check නැත්නම් මේක uncheck නම් මේක form එකට append වෙන්නේ නැහැ. එහෙම append වුණාට පස්සේ අපි මේ පැත්තෙන් කලින් වගේම ඒ කියන්නේ අපි sign in process එකේදී කතා කරා වගේම ඒකත් යනවා sign in process.php කියන ෆයිල් එකට. ඊට පස්සේ මෙතනදී මම මේක තියෙනවා sign in එකට අදාළ ඉතුරු දේවල් ටික. sign in එකකින් පස්සේ ඒ කියන්නේ sign in එක සිදු වෙන්නේ නැත්නම් cookie එකක් set වෙන්නේ නැහැ නේ. sign in එක fail වුණා. ඒකින් හින්දා මම මෙතන if එක ඇතුලේ ඒ කියන්නේ අපේ මෙතන email සහ password valid වුණාට පස්සේ මෙතන අපි check කරනවානේ එහෙම user කෙනෙක් ඉන්නවද කියලා. එහෙම user කෙනෙක් ඉන්නවා නම් මෙතන අපේ ඉතුරු වැඩ කටයුතු වෙනවානේ. ඒක ඇතුළේ මම අපව if එකක් දාලා එහා පැත්තෙන් මම මෙතනින් පාස් කරගත්ත r කියන ෆෝම් එක මම මෙතනින් post method එකකින් ඒක පාස් කරේ. ඉතින් මම ඒක මෙතනින් අලුත් variable එකක් හදලා remember me කියලා ඒකේ මෙහෙම අල්ල ගන්නවා. එහෙම අල්ලගත් එක මම මෙතනදී if එකක් දාලා මෙතන remember me එක true ද කියලා check කරලා බලනවා. true නම් විතරයි මම මේක ඇතුළට යන්න දෙන්නේ. ඒ කියන්නේ true කියන්නේ ඒක check ද කියලා තමයි මෙතනදී check කරලා බලන්න අපි true කියලා. එහෙම check නම් මම කරලා තියෙන්නේ මගේ මෙතනින් අපි ඉස්සෙල්ලා මේ පැත්තට පාස් කරපු email එකයි password එකයි මේ විදිහට අලුත් cookie එකක් හදා ගන්නවා email කියලා. ඒකට මම set කරලා තියෙනවා අපේ email එක. ඊට පස්සේ මම මේ cookie එකේ live එක විදිහට time එක දාලා මම මේ විදිහට live එක set කරගෙන තියෙනවා දවස් 365ක්. මෙතනදී මේ පළවෙනි හැටෙන් පෙන්වන්නේ තප්පරක්, දෙවෙනි හැටෙන් පැයක්, 24න් පෙන්වන්නේ දවසට පැය ගන්න. සෝරි මට වැරදුනා. මේ පළවෙනි හැටෙන් පෙන්වන්නේ තප්පර ගාන, දෙවෙනි හැටෙන් විනාඩි ගාන සහ මේ 24න් පෙන්වන්නේ පැය ගාන, දවසට පැය ගාන. ඒ වගේම මේ 365න් පෙන්වන්නේ දවස් 65ක්, දවස් 365ක් කියන එක. ඉතින් මම මේ විදිහට දවස් 365කට මගේ මේ cookie එක set කරගෙන තියෙනවා email එකේ. ඒ වගේම මම password එකකට මෙතන password කියලා cookie එක set කරගෙන මම ඒකට set කරලා තියෙනවා මගේ මෙහින් password එක. මොකද මෙහි validation වෙලානේ මෙතනට මේ password එක ඉන්නේ. එහෙම ආපු password එක මම මෙතන set cookie කියන function එක දාලා password එක විදිහට set කරගන්නවා. ඒකටත් මම live එක විදිහට දීලා තියෙනවා. cookie එකේ live එක විදිහට දවස් 365ක්. ඉතින් remember me option එකේදී මේ ටික තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනින් මේක set වුණාට පස්සේ අපිට index.php එකට මේක කියන්නේ session එකේ cookie එක හැදිලා තිබිලා cookie එක හැදිලා තියෙනකොට මෙතන if එකෙන් අපි set කරලා මෙතනදී email එකේ තියෙන email එක විදිහට හැදිලා තියෙන cookie එක මම මෙතනදී කලින් කතා වගේ කරා වගේම email එක සහ password එක විදිහට මෙතන set කරගන්නවා.
ඊට පස්සේ තමයි අපිට මෙතන වැලියු එක විදිහට මේ විදිහට මම මෙතනින් බැක් කරලා අපව ඔයාලට පෙන්වනවා මේ තියෙන මේ විදිහට අපිට ඊමේල් එක සහ පාස්වර්ඩ් එක කුකී එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ remember me option එක අයින් කරොත් අප අයින් කරලා sign in හරි ඊට පස්සේ මේ විදිහට තමයි remember me option එක අපි සරලව හදාගන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.